සුබ දවසක් වේවා. මම විවිධනජි. අපි අද ඇවිල්ලා තියෙනවා ඔගොල්ලන්ට කොහොමද සෝලර් සිස්ටම් එකක් කරා ඔබට මුදල් ලැබෙන්නේ කියන පණිවිඩය දෙන්න. ඒක පැහැදිලි කරන්න. අපි යන්කෝ එන්නකෝ යන්න මේක වෙන විදිය මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. රයිට්. මේ තියෙන්නේ ජාතික පද්ධතියට සම්බන්ධ කරන ලද හයිබ්‍රිඩ් කිලෝවට් 5ක සෝලර් සිස්ටම් එක. මම අද ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ කොහොමද මේ වගේ සිස්ටම් එකක් කරාට පස්සේ ඔයාට මුදල් ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. සූර්ය බල පද්ධතියක් කරා ඔබට මුදල් ලැබෙන ක්‍රම දෙකක් දැනට තියෙනවා. එක ක්‍රමයක් තමයි ඔබට ඩිරෙක්ට් මුදල් ලැබෙනවා. අනිත් ක්‍රමය තමයි ඔබේ පොකට්ටුවේ මුදල් ඉතිරි වෙනවා. මෙන්න මේ ක්‍රම දෙක යටතේම ඔබට මුදල් ලැබෙනවා එහෙම නැත්නම් ඉතිරි වෙනවා. ඉතින් මම පැහැදිලි කරන්න මේ ක්‍රම දෙක මොකක්ද කියලා. ඔබට ආසයිනේ මුදල් ලැබෙන ක්‍රමය කලින්ම දැනගන්න. රයිට්? මුදල් ලැබෙන ක්‍රමය තමයි අපි මේ කරලා තියෙන්නේ කිලෝවට් 5කින් යුතු සූර්ය බල පද්ධතියක්. මේක හයිබ්‍රිඩ් විදිහට තමයි අපි කරලා තියෙන්නේ. මේකෙදි ඔබ මේ පද්ධතිය හරහා නිෂ්පාදනය කරන අතිරික්ත විදුලි යුනිට් සඳහා ලෙකෝ එකෙන් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඔබට මුදල් ලැබෙනවා. කිලෝවට් 5ක් හෝ 5ට අඩු පද්ධතියක් සඳහා ඔබට යුනිට් එකකට රුපියල් 20කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. ඒක පැහැදිලි කරොත් මෙන්න මෙහෙම. ඔබේ ගෙදරය නිවසේ මේ වෙනකොට ඔබ පාවිච්චි කරන යුනිට් ප්‍රමාණය යුනිට් 300යි නම් මේ වගේ පද්ධතියකින් මාසෙකට යුනිට් 600කට එහා ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඔබ මේ නිෂ්පාදනය කරන යුනිට් 600න් 300ක් පාවිච්චි කරනවා 300ක් විදුලි බල මණ්ඩලයට ලබා දෙනවා. ඒවා සම්පූර්ණම ක්ලියර්ලි මීටර එකක් කරා මෙෂර් වෙලා තමයි ලබා දෙන්නේ. එතකොට මෙන්න මේ වැඩිපුර ලැබෙන යුනිට් 300ට ඔබට අර මම කලින් කියපු ගාන වැඩි කිරීම යුනිට් ගාන කියන විදිහට ඔබේ ගිණුමට මුදල් ගිණුම්ගත වෙනවා. ඔන්න යුනිට් 600ක පද්ධතියක් යුනිට් 300ක් ඔබ පාවිච්චි කරනවා නම් ඔබට 300ක් වැඩි කිරීම රුපියල් 20යි කියලා ගත්තොත් එහෙම රුපියල් 6000ක මුදලක් මාසිකව ලැබීමට නියමිතයි. ඕක තමයි පළවෙනි ක්‍රමය සූර්ය බල පද්ධතියක් කරා ඔබට මුදල් ලැබෙන්නේ. රයිට්. ඒ වගේම ඔබ කල්පනා කරනවා ඇති මේ වගේ බැටරි පද්ධතියක් කරා අපිට කොහොමද මුදල් ලැබෙන්නේ කියලා. ඇත්තටම මේක තවම ක්‍රියාත්මක නැහැ. ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ක්‍රමවේදයක්. මේ බැටරි පද්ධතිය හරහා ඔබ දහවල් කාලයේදී ස්ටෝ කරගන්න යුනිට් පීක් ටයිම් එකේදී හැන්දෑව 6 ඉඳලා රෑ 10 වගේ වෙනකන් ඔබ විදුලි බල මණ්ඩලයට ලබා දුන්නොත් එක විදුලි ඒකකයක් සඳහා රුපියල් 45කට වඩා වැඩි මුදලක් ගෙවීමට කටයුතු සම්පාදනය කරමින් පවතින තවම ගෙවන්නේ නැහැ මම දන්න හැටියට. එතකොට ඒකත් ඔබට වැඩි මුදලකට විදුලි ඒකකයක් අලෙවි කරලා මුදලක් ලබා ගන්න තියෙන තව අවස්ථාවක් මේ වගේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියක් හරහා. මේක තමයි මම නම් ඉන්ට්‍රස්ටිංම කොටස. මොකද්ද? මුදල් ලැබෙනවට වඩා මුදල් අපේ පොකට් එකේ ඉතුරු වෙන කොටස. මේ වගේ සූර්ය බල පද්ධතියක් හරහා ඔබ ජීවිතයේ විඳින කෙනෙක් නම් මාසෙකට රුපියල් වලින් ගත්තොත් එහෙම 50000කට වඩා ඔබේ පොකට් එකේ ඉතිරි කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක පැහැදිලි කරොත් එහෙම ඔබ සූර්ය බල පද්ධතියකින් තොරව විදුලි බල මණ්ඩලයෙන් හෝ ලෙකෝ එකෙන් ඔබේ පරිභෝජනය සඳහා විදුලි ඒකක 600ක් ප්‍රමාණයක් ගන්නවා නම් මාසිකව ඔබ ඔබේ පොකට් එකෙන් රුපියල් 50000කට වැඩි මුදලක් විදුලි බිල විදිහට ඒ ආයතනයට ගෙවිය යුතුව තියෙනවා. ඉතින් ඔබ සූර්ය බල පද්ධතියකට ආයෝජනය කළොත් අනිවාර්යයෙන්ම මෙන්න මේ රුපියල් 50000 කියන මුදල මාසිකව ඔබට ඉතිරියක් විදිහට ඔබේ පොකට් එකේ ඉතුරු වෙනවා. ඉතින් හිතලා බලන්න මේක නෙමේද ඉන්ට්‍රස්ටිම කොටස. යුනිට් එකකට රුපියල් 20ක් ගන්න එක අමතර බෙනිෆිට් එකක්. ඒ වගේම බැටරි එකෙන් රුපියල් 45ක් ඒකකයක් විකුණන එක තවත් අමතර දෙයක්. නමුත් ඔබ ජීවිතයේ විඳින කෙනෙක් නම් ජීවිතය සතුටින් ගත කරන කෙනෙක් නම් සුව පහසුව ඉන්න කැමති කෙනෙක් නම් ඔබට අනාගතයේ සහ මේ මොහොතේ අතීතයේ තිබිච්ච ලොකුම ගැටලුව තමයි විශාල විදුලි බිලක් දරාගත නොහැකි විදුලි බිලක්. ඉතින් ඒ බිල මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම ඔබේ පොකට් එකේ නතර කරනවා. ඉතින් ඔබට පුළුවන් ණය මුදලක් අරගෙන බැංකුවක් කරහා
මේ වගේ පද්ධතියක් කරන්න, අතේ තියෙන මුදලකින් මේ වගේ පද්ධතියක් කරන්න පුළුවන්. කොයි විදිහකට මේ වගේ පද්ධතියක් ඔබ සවි කළත් අවුරුදු 3ක් 3මාරක් වගේ පුංචි කාලයක් ඇතුළත විශේෂයෙන් මේ ඩොමෙස්ටික් වගේ සිස්ටම් එකක් කරොත් අවුරුදු 2ක් 2මාරක් වගේ කාලයක් ඇතුළත ඔබ මේ වෙනුවෙන් ආයෝජනය කරන මුදල ඔබේ පොකට් එකේ නැවත රැඳීමක් වෙනවා. ඉතින් එතනින් එහාට ගත්තාම මේ වගේ පද්ධතියකට දීර්ඝ කාලින අවුරුදු 10ක විතර වොරන්ටි පීරියඩ් එකක් තියෙනවා. මේ කාලෙම ඔබගේ ඒ මුදල සුරක්ෂිත වෙනවා කියන ස්ථාවරත්වය මේ පද්ධතිය විසින් ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් කල්පනා කරලා බලන්න, මම ගණන් හදන්න යන්නේ නැහැ. ඔබ මේ ගණන් ටික අරගෙන මේ පද්ධතියක් කරහා ඔබට කොපමණ මුදලක් ඉතිරි කරලා දෙනවද? ඉතින් ඔබ තවදුරටත් සූර්ය බල පද්ධතියක් ගැන හිතුවේ නැත්නම් මෙන්න අවස්ථාව. සූර්ය බල පද්ධතියක් ඔබේ නිවසට අත්‍යවශ්‍යයි. මේක මුදල් ඉතිරි කරනවා, ඒ වගේම මුදල් ලබා දෙනවා, ඒ වගේම රටට ලෝකයට ඔබ දැන හෝ නොදැන වක්‍රව මහ විශාල සේවයක් මේ පද්ධතිය විසින් කරනවා. ඉතින් එහෙනම් කතා කරන්න අපිට. අපි Vivid Energy Solutions Private Limited ඔබට වඩා හොඳ පසු සේවාවක්, ඒ වගේම ස්තරම් සූර්ය බල පද්ධතියක්, කාර්යක්ෂම කාර්ය මණ්ඩලයකින් යුතු කාර්යක්ෂම සේවාවක් අපි ලබා දෙන්න බැඳිලා ඉන්නවා. ඒ වගේම මේ මැසේජ් එක තව කෙනෙක්ට බලන්න හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. තවදුරටත් සෝලා දැනුම හොයනවා නම් අපේ Vivid Energy page එකත් එක්ක රැඳිලා ඉන්න. page එක follow කරන්න. වීඩියෝ එකට කැමැත්තක් තියෙනවා නම් වීඩියෝ එක like කරන්න. එහෙනම් බොහොම ස්තුතියි. නැවත හමු වෙමු මේ වගේ තවත් වටිනා වීඩියෝ එකක් සමගින්.